කරුණාවේ ශක්තිය. අප වෙත එන අය හොඳද නරකද යන්න නොසලකා කරුණාවන්ත හා සමාව දෙන ආකාරයෙන් හැසිරෙන්න. ඔවුන් අපහසුතාවයට පත් කිරීමට, පහසුකම් ඉල්ලීමට හෝ අවාසි සහිත අදහස් රැඳවීමට පැමිණුණත් අපි ඒ හදලතට නොගෙන යන්න. අපගේ කාර්ය වන්නේ ආදරයෙන් සිටීම, ඔවුන්ට කරුණාවෙන් හැසිරීම සහ සත්‍ය හදවතින් මුල්වරට උදව් කිරීමයි. හේතුව වන්නේ හදවතින් උපන් ආදරය සහ ස්ථීර ධෛර්යය පමණක් වෙන අයගේ හදවත සැබෙන්ම වෙනස් කර හැකි බැවිනි. කල් ගෙවීමෙන් අපගේ ජීවිත රටාවේ මෘදුතාවය සහ කරුණාව ස්වභාවිකව වටපිටාවට පෙතිරියයි. අප වටා සිටින අයගේත් එකිනෙකා ආදරයෙන් බැලීමට සහ හොඳ ජීවිතයක් ගත කිරීමට සත්සර කරයි. අපට ඇත්තටම එකලෝක බවක් සහ අපගේ සමාජය තුළ ස්ථානයක් නැති බවක් දැනෙන අවස්ථා තිබෙනවා. කිසිවෙකු අප වගේ නොපෙනේ. අප සම්පූර්ණ හදවතින් බුදුන්ට ගෞරවය දක්වනු. නමුත් ඔවුන්ට එය වැදගත් නොවේ. අප දේවස්ථානයේ දොරටුවේ සැනසුමක් සොයමු. නමුත් ඔවුන්ට එය අමුතු ලෙස පෙනේ. අප පරාක්‍රමය සහ සාමිය තෝරනු. නමුත් ඔවුන් තරඟ සහ වාදයට පුරුදු වෙයි. නමුත් කම්පාව නොවන්න. ඔබ තෝරාගත් මාර්ගයට විශ්වාසයෙන්ම අනුගමන කරන්න. ආදරයෙන් සිටින්න. උදව් කිරීමට තවමත් උත්සාහ කරන්න. සහ සෑම දිනයකම සුන්දර සම්බන්ධතා ගොඩනගන්න. කාලයත් සමග අයාප තුළ ඇති සත්‍යතාව දැනේ. ඔවුන් වෙනස් වෙද්දී කුඩා වශයෙන් පමණක් වුවත් එයම දැන් සැබෙන්ම අගය කළ යුතු දෙයක් වෙයි. බාහිර ජීවිතය සංකීර්ණයි සහ මිනිසුන්ගේ හදවත් අපහසුකාරයි. නමුත් අප ආදරය සහ ධෛර්යය අල්ලා තබන විට එම ආදරය අපට ආසන්න මිනිසුන් වෙත පැතිරියයි. ජීවිතය මු르දු සහ සාමීපූර්ණත් කරයි. ලෝකය මුළුන්ම වෙනස් කිරීමට අපට අවශ්‍ය නැහැ. අප කරුණාව සහ ධෛර්යය පවත්වා ගත්තොත් අප දැනටමත් ලෝකයේ හොඳ තැනක් බවට පත් කිරීමට උදව් කරමින් සිටිනවා.